අයිබෝන් පුදෑසනක් සිරුම දුවල පුතාලට වාඩි වෙසිලි බලන්න ඕගොල්ලොන්ට අපි මේ වෙනකොට පන්තියේ කරගෙන යන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. එතකොට මේ පාඩමේ අපි කතා කරන්න පුතේ මූලද්‍රව්‍ය වලට ඊළඟට සංයෝග වලට. එතකොට මූලද්‍රව්‍යයක් නම් හැදිලා තියෙන්නේ මොනවද? පරමාණු වලින්. මූලද්‍රව්‍යයක් නම් හැදිලා තියෙන්නේ මොනවද? පරමාණු වලින්. සංයෝගයක් නම් හැදිලා තියෙන්නේ මොනවද? අණු වලින්. සංයෝගයක් නම් හැදිලා තියෙන්නේ මොනවද? අණු වලින්. මූලද්‍රව්‍යයක් නම් පරමාණු වලින්. සංයෝගයක් නම් අණු වලින්. එතකොට අපි තව කතාවක් කියනවා සංයෝගයක් හැදිලා තියෙනවා මොනවද? මූලද්‍රව්‍ය වලින්. සංයෝගයක් හැදිලා තියෙනවා මොනවද? මූලද්‍රව්‍ය වලින් කියලා කියනවා. ඊළඟට පරමාණු වලට අපි ස්කන්ධය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මොකක්ද පුතා? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. सापेक्ष परमाणुक स्कंध. ඊට පස්සේ අණු වලට කතා කරනකොට අපි කතා කරන්න පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධ. සාපේක්ෂ මොකක්ද? අණුක ස්කන්ධ. එතකොට පරමාණු වලට කතා කරන්නේ මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඊළඟ අණු වලට කතා කරන්නේ කොහොමද? සාපේක්ෂ අණුක ස්කන්ධ. එතකොට අපි ඕගොල්ලෝ මේ කතාව යනකොට දැන් සරලව මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය, මූලද්‍රව්‍යයක් හැදලා තියෙන පරමාණු වලින්, සංයෝගයක් හැදලා තියෙන අණු වලින්, ඊට පස්සේ පරමාණු වලට සම්බන්ධිතව අපි කතා කරන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අණු වලට කතා කරනකොට අපි කතා කරන්නේ මොකද? සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මෙතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අර්ථ දක්වන ක්‍රම දෙකයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අර්ථ දක්වන ක්‍රම දෙකයි. ඒතර පළවෙනි එක තමයි යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා සම්මත කාබන් 12 समस्थानिके परमाणुक स्कंधයෙන් 12 सापेक्ष परमाणुक स्कंधය දෙවනි අර්ථ දැක්වීම යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා මොකෙන්ද? පරමාණුක स्कंध एकक. परमाणुक स्कंध एकक. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ සූත්‍රයක් තියෙනවා. පරමාණුක කිව්වහම අපි ඇටම් ස්කන්ධයට mass ඒකකයට යුනිට් අපි කියනවා AMU. පරමාණු ස්කන්ධ ඒකකය සමානයි සම්මත කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම කීයද පුතේ? 12න් එක. එතකොට මේ කැලණ තමයි මෙතන මේ යට කැලණට ආදේශ කළා තමයි මේක සූත්‍රය ගොඩනැගෙන්නේ. මේ තමයි ස්ටෑන්ඩඩ් එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දැක්වීම.
මෙතන නියම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අත දැක්කේ. මම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12යි. මෙන් කී ගුණයක්ද යන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ දෙවැනියට තව අත දැක්වීමට ගිය හැකි යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකකයේ මෙන් කී ගුණයක්ද. හරි. එතකොට මේකට සාපේක්ෂව අපි සාපේක්ෂ අණුක ස්කන්ධයට ඊළඟට කතා කරනවා. එතනදි කියන්නේ පුතා යම් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධ අර විදිහටම යට කැලේනවා සම්මත කාබන් 12 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධේ 12 ආයි අර උඩ ටිකම යම් මූලද්‍රව්‍ය හෝ සංයෝගයක අණුක ස්කන්ධය බෙදනවා පුතේ පරමාණු ස්කන්ධ ඒකකි. මොකෙන්ද බෙදන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකි. දොර යම් මූලද්‍රව්‍ය හෝ පරමාණුක යම් මූලද්‍රව්‍ය හෝ සංයෝගයක පරමාණුක ස්කන්ධය යම් මූලද්‍රව්‍ය දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට කතා කරනකොට යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයට කතා කරනකොට යම් මූලද්‍රව්‍යක හෝ සංයෝගයක අණුවක ස්කන්ධ. හරිද පුතේ? ටියුටර් එක හම්බුණාද හත්වෙනි පාඩමේ? හරි. එතකොට ගන්න. හරි. එතකොට අපි ඊයේ සතියේ පාඩම පටන් ගත්තා. ඉතින් අපි දැන් ටියුටර් එකත් එක්ක ඉස්සරහට කතා කරගෙන යනවා. මාතෘකාව හත්වෙනි පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණන. මොකද්ද? මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණන. එතකොට ඒ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කතා කරනකොට නැවතත් මම කියන්නම් පොඩ්ඩක් ඔළුවට දාගන්න වැඩිපුර. මූලද්‍රව්‍යයක් නම් හැදිලා තියෙන මොනවාද පුතා? පරමාණු වලින්. සංයෝගයක් නම් හැදිලා තියෙන මොනවාද පුතා? අණු වලින්. තේරෙනවද? හරි. මූලද්‍රව්‍යයක් නම් පරමාණු, සංයෝගයක් නම් අණු. එතකොට පරමාණු වලට කතා කරන කෙනා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අණු වලට කතා කරන කෙනා කවුද? සාපේක්ෂ අණුක ස්කන්ධ. සරලව සූත්‍රයක් තියෙනවා පුතා. මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා එකක්. ඒකට AMU කියන ඇටොමික් මාස් යුනිට්. ඒකේ පරමාණු ස්කන්ධ ඒකකයේ සූත්‍රය තමයි සම්මත කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධ. වැඩි කිරීම පුතා 12න් 1. මේ කොටසට අගයක් දෙනවා. එතකොට ඒ අගය මේ අගය 12න් බෙදලා තමයි මේ පරමාණු ස්කන්ධ ඒකකයේ අගය ගන්න. ඊට පස්සේ සූත්‍ර දෙකක් තියෙනවා. ප්‍රධාන සූත්‍ර දෙකක්. මොකක්ද මේ සූත්‍ර දෙක? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සූත්‍රයයි, සාපේක්ෂ අණුක ස්කන්ධයට සූත්‍රයයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සූත්‍රය තමයි මොකද්ද? යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මොකද වෙන්නේ? සම්මත කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයන් 12න් එකමින් කී ගුණයක්ද යන්න තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අත දැක්වීම. මම මේ කියන විදිහටම ඔබ පාඩම් කරගන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙවෙනි අත දැක්වීම තමයි මේ යට කෑල්ල වෙනුවට සම්පූර්ණයෙන්ම මෙතන මේ සූත්‍රයෙන් ආදේශ කරනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එතකොට එන්නේ මොකක්ද පුතා? සාපේක්ෂ පරමාණු ස්කන්ධය යනු කුමක්ද කියලා දෙවෙනි අත දැක්වීම තමයි යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකකයෙන් කී ගුණයක්ද යන්න තමයි පුතා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා අර්ථ දක්වන්නේ. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධයට අර්ථ දක්වනවා. සාපේක්ෂ අණුක ස්කන්ධයට අර්ථ දක්වනකොට අතර අර පරමාණු තිබ්බ තැනට මූලද්‍රව්‍ය තිබෙන තැනට මෙතන සංයෝගයක් වෙනවා. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය හෝ සංයෝගයක අණුක ස්කන්ධය කියලා අපි කතා කරනවා. මෙතන ඊළඟට කාබන් 12 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධ වැඩි කිරීම 12න්. ඊළඟට යම් මූලද්‍රව්‍ය හෝ පරමාණු සංයෝගයක අණුක ස්කන්ධය බෙදීම පුතා පරමාණු ස්කන්ධ ඒකකය. දැන් අද මේ පාඩමට ආපු පළවෙනි දරුවෙකුට නම්
වැඩ කරන්න තියෙන්නේ මොකද්ද? මේ සතිය වීඩියෝ එක දැම්ම මම ඒ ටික බලන්න හම්බුණාද නැද්ද? හරි ඒක බලන්න. එතකොට දැනට ඔබට ගණන් හදාගෙන යන්න ඕනනේ. ඒක නිසා සූත්‍ර මතක තියාගමු. මේ තියෙන පුතා මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකයේ සූත්‍රය. මේක අපිට අවශ්‍ය වෙනවා. පරමාණු ස්කන්ධ ඒකකයේ සූත්‍රය. අච්චු පොතේ දීලා දෙනවා, ටියුට් එකේ දීලා දෙනවා. පරමාණු ස්කන්ධ ඒකකයේ සූත්‍රය තමයි මේ කාබන් 12යි සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය වැඩි කිරීම පුතා 12න් 1. ඕක ඕන එකයි ඊළඟට පුතා මේ ප්‍රධාන සූත්‍ර දෙක ඕන සාපේක්ෂ පරමාණු ස්කන්ධ යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයේ සම්මත කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් 1 මෙන් කී ගුණයක් දැන් මෙතන යම් මූලද්‍රව්‍ය සංයෝගයක අණුක ස්කන්ධය සම්මත කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් 1 මෙන් කී ගුණයක් දැන් කියලා ඒ දෙක පාඩම් කරලා එතකොට 1යි 2යි 3යි. ඒතර ඔය සූත්‍ර තුන තමයි ඔබ දැනගන්න ඕනේ. 1 2 ඊට පස්සේ මේක 3. එතකොට මේ තුන දැනගන්න ඕන. මේක මේ අට කැලලට පරමාණු ස්කන්ධ එකක කියන එක ආදේශ කළා තමයි මේ සූත්‍රයට එන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය යම් මූල ද්‍රව්‍ය පරමාණු ස්කන්ධය මෙතන පරමාණු ස්කන්ධ එකකේ මෙතන යම් මූල ද්‍රව්‍ය සංයෝග අණුක ස්කන්ධය මෙතන සම්මත කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය වැඩි කිරීම 12 එක. මෙතන යම් මූල ද්‍රව්‍ය සංයෝග අණුක ස්කන්ධය මෙතන පරමාණු ස්කන්ධ ඒකකේ. උදේට ඔබට පේනවා පුතා මෙතන කතාවක් මෙයක් ග්‍රෑම් නම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනකොට මොකද වෙන්නේ පුතා ඒකකයක් තියනවද ඉතුරු වෙනවද නැහැ එහෙනම් ඕනම දවසක ඕනම වෙලාවක මතක තියාගන්න පුතේ සාපේක්ෂ කියන කැලල ආවොත් මොකද්ද සාපේක්ෂ කියලා කියන කැලල ආවොත් පුතා ඒකකයක් නැහැ සාපේක්ෂ කියලා එන වචනෙන් ගොඩක් එනවා පුතා දැන් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ සාපේක්ෂ අණුක ස්කන්ධය. තව තියෙනවා පුතා සාපේක්ෂ ඝනත්වය. මොකද සාපේක්ෂ ඝනත්වය. ඊට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඔයගේ තියෙනවා ඒ හැම අවස්ථාවකදම පුතා මේ විදියට ඒකක කැපිලා ඒකක නොමැති කියලා තමයි අපි අවසානයේ සඳහන් කරන්නේ. එහෙනම් දැන් එන්න පුතා ටියුට් එක පෙරලා ගන්න අපි ටකලා කතා කරමු. අපි ඒක මුල කතා කරා පුතේ. හරි ටියුට් එක පෙරලා ගන්න මම ටක් ගාලා දෙන්නේ මුලින් අය ටක. හරි ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලා ගන්න. එතන දැන්. හරි ටියුට් එකේ පළවෙනි පිටුව නයන්නක් අඩුයි පුතා අන්න එතනට නයන්න දාගන්න. මොකද නැත්තම් අපි මෙතන ප්‍රමාණනය පුතා. හරි මුලින් ඉඳන්ම චුට්ටක් හරි වැඩිපාඩුවක් තියන්න බෑනේ. පුරතට නයන්නට පස්සේ තව නයන්නක් එනවා පුතා. ප්‍රමාණය නෙමෙයි ප්‍රමාණනය. මෙහෙම. ප්‍රමාණනය. හරි. එතකොට ඒක හදුවා. හරි. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. ඊට පස්සේ එන්න පුතා පළවෙනි පිටුව පෙරලා ගන්න ටියුට් එකේ. තුන. හරි.
හරි පළවෙනි පිටුව පෙරක. හරි. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය. එතන පොඩ්ඩක් උඩ නයන්නත් දාගන්න. මාතෘකාව. හරි. යන් ඉස්සරහට. පරමාණුක ඊට පස්සේ යන් මං වෙනසක් තිබ්බොත් විතරයි හදන්න කියන්නේ නැත්නම් අපි පාඩම කතා කරගෙන යනවා. පරමාණුක ස්කන්ධ ඒකකය. මොකද පුතා පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක තමයි මේ නේ. පරමාණුක ස්කන්ධ ඒකකය. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකය ඉංග්‍රීසියෙන් කියන්නේ atomic mass unit. එතකොට AMU කියලා අපි හඳුන්වනවා. පොඩක් වරහන් අතර දාගන්න සිම්පල් අකුරු වලින් AMU. AMU. ඇයි මම ඔහොම දුන්නේ? සමහර ගණන් වල AMU වගේ කියලා දෙනවා. ඒතොර AMU වගේ කියලා දෙන්නේ මොකක්ද පුතා? මේ පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. එතකොට ඒක මෙතනට ආදේශ කරන්න පුළුවන්. AMU වගේ යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය දන්නවනම් AMU වගේක් දන්නවනම් ඒ දෙක සුළු කරලා සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න පුළුවන්. තේරුණානේ? සරලයි. මහ ලොකු දෙයක් නෑ අතන. හරි. මෙතන AMU වගේ කියලා දෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. කාබන් 12 සමස්තන්නේ පරමාණු ස්කන්ධය වැඩි කිරීම 12න් එක. එතකොට මේ තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ සූත්‍ර දෙක යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධ එකක් සමත කාබන් 12 සමස්තන්නේ පරමාණු ස්කන්ධයෙන් 12න් එක මෙන් කී ගුණයක්ද? මෙහෙමයි. උඩයි යටයි මේ වගේ දෙකක් තියෙනකොට පුතා මෙයාමෙන් කී ගුණයක්? හරි? මෙයාමෙන් කී ගුණයක්? හරි? එතකොට දැන් මේක අර්ථ දක්වන්නේ කොහොමද පුතා? හරි? යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ඉස්සලා මෙයාව කියනවා. ඊට පස්සේ සම්මත කාබන් 12 සමස්ථානිකේ පරමාණු ස්කන්ධයෙන් 12න් එක මෙන් කී ගුණයක්? මොකද්ද? මෙන් කී ගුණයක්? ඒ අර්ථ දැක්වීම ඔබත් තුරු වෙනවා මම මේ කියන අතරින්. යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය ඒකකයේ මෙන් කී ගුණයක්ද? පරමාණු ස්කන්ධ ඒකකයේ මෙන් කී ගුණයක්ද? ඒ කියන්නේ යාගෙන බෙදන්නේ. යටින් එක තමයි බෙදන්නේ උඩින් එක. ඒකයි එහෙම කියන්නේ. හරි යම් පුතේ. අර්ථ දැක්වීමට එන්නේ. අර්ථ දැක්වීමට එන්නේ. පරමාණු වල ස්කන්ධය මනින ඒකකය එතන ලියන්න පුතා පරමාණුක ස්කන්ධ යයි කියන එක කපන්න පරමාණු ස්කන්ධ ඒකකයයි පරමාණු ස්කන්ධ යයි කියන එක කපලා පරමාණු ස්කන්ධ ඒකකයයි කියලා දාන්න යයි කියන එක විතරයි කපන්න ඕනේ ඊට එතනට දාගන්න පරමාණු ස්කන්ධ කියලා පරමාණුක කියලා තියෙනවා ස්කන්ධ කියලා තියෙනවා ඒකකයයි කියලා විතරයි දාන්න දැන් ඉස්සරහ හරි දැන් පුතේ මෙයා පරමාණුක ස්කන්ධ ඒකකය අත දක්වන්න යන්නේ මොකද පුතේ පරමාණු ස්කන්ධ ඒකකය අත දක්වන්න යන්නේ එතකොට ඔතන දැන් ඔය සඳහනය ගත්තාම අත දැක්කින් දෙකක් විදියට හිතන්න පුළුවන් මොකද අත දැක්කින් දෙක පළවෙනියට කියනවා පරමාණු ස්කන්ධමයින ඒකකය මොකද පරමාණු ස්කන්ධ ඒකකය ඊළඟට යට අත දැක්වීම. හරි. එතකොට අත දැක්වීම දෙකක් දෙන්න පුළුවන්. හරි. අත දැක්වීම දෙකක් දෙන්න පුළුවන්. හරි. හරිද? එතකොට දැන් ඔයාව නිකන් හිතන්න ඔයාව අර්ථ දක්වනවා. හරි. ඔයාව අර්ථ දක්වනවා. එතකොට අර්ථ දක්වනකොට මොකද කොහොමද අර්ථ දක්වන්න පුළුවන්? ඔයාගේ නම කියලා අර්ථ දක්වන්න පුළුවන්. හරි. නැත්නම් ඔයාගේ අම්මගේ නම කියලා අත දක්වන්න පුළුවන් ඔයාව. කොහොමද අම්මගේ නම අත දක් කියලා අර්ථ දක්වන්නේ? හරි. මේ අම්මගේ දුව ඔයා. දෙකෙන්ම අත දක්වන්නේ කාවද? ඔයා. හරි. අන්න ඒ වගේ. සරල කතාවක්. ඒ වගේ තමයි පුතා පරමාණුක ස්කන්ධ ඒකකයේ අත දැක්වීම දෙකයි. මොකද්ද? පරමාණු වල ස්කන්ධයමයි ඒකකය. එක. දෙවෙනි අත දැක්වීම සම්මත කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකෙන් 12න් එකයි. ඒක යට කැලේ කියන්නේ මෙතන එකනේ. 12න් එකයි. හරි. එතකොට කෝකද දැන් මේ දෙනෙත් මේ
අපි විභාගෙට ලියන්නේ කොයි අත දැක්වීමද ලියන්නේ පරමාණු ස්කන්ධ ඒකකයේ අත දක්වන්නව එකද දෙකද දෙක නියම අත දැක්වීම දෙක එතන රතු පෑනෙන් තරුවක් දාගන්න ඒක තමයි ඔයා ලියන්න ඕන විභාග පරමාණු ස්කන්ධ ඒකකය ලෙස භාවිතා කරනුයේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධින් 12න් එක කියන එක තමයි හරි දැන් විභාගයට අහනවා මෙහෙම එකපාරක් ඕලෙවල් විභාගයට අහුවා පරමාණුක ස්කන්ධ ඒකකය සෙවීම සඳහා භාවිතා කරන මූලද්‍රව්‍ය කුමක්ද? ඒ කියන්නේ පරමාණු ස්කන්ධ ඒකකය සඳහා භාවිතා කරන මූලද්‍රව්‍ය. මොකද්ද මේ පරමාණු ස්කන්ධ ඒකකය සඳහා භාවිතා කරන මූලද්‍රව්‍ය? කාබන්. කවුද පුතේ මූලද්‍රව්‍ය කාබන් මේ කාබන් මේ परमाणु स्कंध एकක සඳහා භාවිතා කරන මූලද්‍රව්‍ය මොකද්ද? කාබන් මේ. ඒතර කාබන් වල සමස්ථානිකය. කාබන් වල සමස්ථානිකය. කොහොමද අපි සමස්ථානිකයක් ලියන්නේ? උඩ ලියනවා මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය. කීයද ස්කන්ධ ක්‍රමාංකය කීයද? 12යි. යට ලියනවා මොකද්ද පුතේ? පරමාණුක ක්‍රමාංකය. යට ලියනවා මොකද්ද පුතේ? පරමාණුක ක්‍රමාංකය. මේ ස්කන්ධ ක්‍රමාංකය මේ පරමාණුක ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය පරමාණුක ක්‍රමාංකය. මේක ස්කන්ධ ක්‍රමාංකය හැදුනේ කොහොමද? ඔය ස්කන්ධ ක්‍රමාංකය හැදුනේ කොහොමද? පරමාණුවක මෙහෙම න්‍යෂ්ටිය ඇතුලේ ඉන්නවා කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. මේක වටේ ගමන් කරනවා කවුද පුතේ? ඉලෙක්ට්‍රෝන. මේක වටේ ගමන් කරනවා කවුද? ඉලෙක්ට්‍රෝන. එතකොට මේ න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුව තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතා? ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි මොකද කියන්නේ පුතා? එකතුව. පරමාණු ක්‍රමාංකය කියන්නේ පුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එව නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එහෙම නැත්නම් මොකද්ද ප්‍රෝටෝන සංඛ්‍යාව. මේ විශේෂත්වයක් තියෙනවා. මෙයාගේයි මේ ප්‍රෝටෝනගේයි පරමාණුක ක්‍රමාංකයගේයි මොකද කියන්නේ පුතා? සමානයි. කාගෙද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. මම දැන් ඔගේ ලියනවා පුතා. ස්කන්ධ ක්‍රමාංකය කීයද දැන්? ඔය දුන්න සමස්ථානිකේ ස්කන්ධ ක්‍රමාංකය කීයද? 12යි. පරමාණු ක්‍රමාංකය කීයද ඔය දුන්න එකේ? 6යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 6යි. प्रोटॉन संख्या कितनी है? 6 न्यूट्रॉन संख्या कितनी है? 6 ඒ මොකෝ මේක පුතා මෙයා 6 නම් මෙයාට තව 6 නේ තියෙන්නේ. ඒතකොට මේකේ මොකද වෙන්නේ පුතා? මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි සමානයි. නමුත් හැම එකේම ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි සමාන වෙනවද පුතා? නැහැ. හැම එකේම ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි සමාන වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න යම් අර්ථ දැක්වීමට परमाणु स्कंध ඒකකය ලෙස භාවිතා කරනුයේ එහෙම නැත්නම් අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? කාබන් කොක් කියන විදිය බලන්න 12 සමස්ථානිකයේ කොහොමද කියන්නේ? කාබන් 12 ඉස්සලා කියන්නේ කවුද? උඩ එක්කෙනා. ඊට පස්සේ කියන්නේ කවුද? යට එක්කෙනා. කාබන් 12 සමස්ථානිකයේ මොකද කියන්නේ? පරමාණුක ස්කන්ධයෙන් මොකද කියන්නේ පුතා? 12න් එකයි. එහෙනම් අර්ථ දැක්වීම හරිනේ. තේරුණා? හරි අර්ථ දැක්වීම හරිනේ තේරුණා. යම් ඉස්සරහට පුතා. දැන් මේ පරමාණු ස්කන්ධ ඒකකයේ අගය සොයනවා පුතා. මොකක්ද හන්නේ? පරමාණු ස්කන්ධ ඒකකයේ අගය සොයන. ඕන්න බලන්න. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය හොයනවා. එතකොට මේ උඩ කෑල්ල දැන් මොකද කියන්නේ? මේ උඩ මෙතන ඉඳන් මෙතන මෙහා දීලා තියෙනවා. කීයද පුතා අගය? 1.9 වැඩි කිරීම අනිවාර්යෙන් දෙනවා. 10 ඍණ කීයද පුතා? 23යි බෑ. මේක වැඩි කරනවා පුතා
12 වැඩි කරනවා 12 හරි වැඩි කරනවා 12 මේක හදන්න බලන්න පුළුවන් ඇවිල්ලා හදන්නට පුළුවන් ද හදන්න පාට අමලු පුළුවන් හදන්න හදන්න ආ පුතේ ඔන්න මැක්ස් පොඩ්ඩකුත් කියා දෙන්න මෙහෙම වැඩි කිරීමක් තියෙනකොට මේ යට 12න් බෙදන්න තියෙනකොට මෙයා බෙදුවා එහෙම නැත්නම් මෙයා බෙදුවොත් ඇති දෙන්නගෙන් එක්කෙනයි බෙදන්න ඕන මෙතන මොන නිසාද වැඩි කිරීම නිසා මෙතන වැඩි කිරීම නිසා මොකද කියන්නේ පුතා දෙන්නගෙන් එක්කෙනයි බෙදන්න ඕන මෙතන එකතු කිරීම තිබ්බනම් 5 ධන 7 බෙදන්න ඕන 12න් කියනවා එතකොට දෙන්නවම මොකද කියන්න ඕන පුතා බෙදන්න ඕන මුල් මැත්ස් වල කියා දෙන්න ඕන එක ඔබ දැනන් හිටියද බලන්න සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් යට බෙදීමක් තියනවා නම් දෙන්නම මොකද වෙන්නේ පුතා බෙදන්න එකතු කිරීමක් වුණත් අඩු කිරීමක් සංඛ්‍යා දෙක අතර වැඩි කිරීමක් තියලා යට බෙදීමක් නම් මොකද වෙන්න ඕන පුතා ඒ යට තියෙන සංඛ්‍යාවෙන් එක සංඛ්‍යාවක් බෙදුවාම උත්තරේ හරි දැනන් හිටියේ දැනන් ඉන්න ඕන හරි එතකොට පුතා දැන් මම 1.9යි 9 බෙදනවා 12න් වැඩි කරනවා මේ ගානෙන් මම ලියනවා 10 රින 23යි දැන් 1.9යි 9 පුතේ ඔයාට 12න් බෙදන්න ඕන කීයද බෙදන්න ඕන 12න් බෙදන්න පුළුවන්ද කොහොමද බෙදන්නේ ඕකේ ක්‍රම කීපයක් තියෙනවා පුතා ක්‍රම කීපයක් තියෙනවා කෙලිම ඕම්මම ඔන්නම් බෙදමු 1.9යි 9 වරහන් ඇතුළට දැම්ම 12න් බෙදනවා හරි 12න් බෙදනවා හරි මෙතන දශම තිත තියෙනවනේ එකට යන්නේ නැහැනේ දශම තිත තියාගත්තා හරි 12 වරක් 1 කීයද පුතා 12යි එතකොට 12 වරක් දැන් 1 නෙමෙයි වැඩි වෙන්නේ එතකොට මොකෙන්ද වැඩි වෙන්නේ දශම 1කින් 12 වරක් දශම 1 කීයද පුතා 1.2යි දැන් මෙතන අඩු වෙනවා පුතා 9න් දෙකක් කීයද පුතා 7යි 79ට කීයද පුතා 12 වරක් 6යි 72යි ආයි 70ට කීයද පුතා 12 වරක් 5 60යි ආයි 100ට පුතා 12 වරක් කීයද පුතා 8යි ආයි කීයද 12 වරක් 8යි හරි 12 වරක් කීයද 8යි එතකොට බලන්න පුතේ අච්චුකොතේ බලන්න දීලා තියෙන අගේ කීයද කියලා පොඩ්ඩක් හරි එතන සුළු කරාම දීලා තියෙන අගේ කීයද බලන්න ඔව් හරි ඔතන 1.6 7 නෙමෙයි 6 දෙන්න ඕන මම මේක ඉන්න පොඩ්ඩක් හරි උතර දැන් මෙතන ආවේ කීයද පුතා උත්තරේ 0.1යි 6යි 5යි 8 වැඩි කිරීම පුතා 10 රින කීයද 23යි වැඩි කිරීම කීයද පුතා 10 රින 23යි දැන් ඔයා කරන්න ඕන පුතා මොකද්ද මේක පූර්ණ සංඛ්‍යාත්මක අගයකට ගේන්න ඕන කොහමද පූර්ණ සංඛ්‍යාත්මක අගයකට එතකොට පූර්ණ සංඛ්‍යාත්මක අගයට ගේනකොට පුතා මේ දශම ස්ථානේ මෙතනට යනකොට මේ පැත්තට යනකොට කීයක් එක එතකොට ඍණ එකකින් මොකද වෙන්නේ 10 ඍණ එක බලයක් එනවා ඒක දන්නවද ඔළුවට වැටිලා තියෙන සාමාන්‍ය හරි නැත්තම් මං කියා දෙන්නයි හරි මෙතන දැන් මෙයාව මෙතනට ගෙනියනවා නම් අපි මේ ලියාගමු 0.1 6යි 5යි 8 හරි මෙයා දශම ස්ථානේ මෙතනට ගිහින් 1.6යි 5යි 8 වැඩි කිරීම
වැඩි කිරීම 10 එක දැම්මොත් හරියද? වැඩි කිරීම 10 එක දැම්මොත් හරියද? 10 එක දැම්මොත් මොකක්ද දෙන්නේ? සුළු කරාම 16.5ට. මෙතනට දාන්නේ මොකද පුතා? 10 ඍණ 1. ඒතර 10 ඍණ 1 දැම්මහම තමයි පුතා මේක උත්තරේ සුළු කරාම මේ උත්තරේ එන්නේ. මේ උත්තරේ සුළු කරාම මෙහෙම එන්නේ. ඒක වැටහුණාද? වැටුණාද? ටිකක් ගැඹුරුයි. වැටුණාද? මම වෙන ක්‍රමයකට කියා දෙන්නම්. මේක අන්න මේක පාට තේරුම් ගන්න අමාරුයි. හරි. 0.165යි. ඔයා මේක ලියනවා දශම ස්ථානේ අයින් කරලා ගන්න. එහා පැත්තට ඉස්සරහට පූර්ණ සංඛ්‍යාවක් ගන්න. බිංදුව අයින් කරලා. එතකොට 1.658යි. වැඩි කිරීම පුතා මොකද්ද? 10 ඍණ 1 කියනවා. ඉතින් ඒකම තමයි පුතා ඔයා 1.658 බෙදන්න 10. එතකොට එන්නේ කොහොමද පුතා? දැන් එකට යන්නේ නැහැ. දශම තිත තියාගත්තා. 10 වරක් කීයද පුතා? 1යි. එතකොට 10යි. ආයි 65ට 10 වරක් 6යි. 60යි. ඊට පස්සේ 58ට 10 වරක් 5යි. 50යි. ඊළඟට 80ට දැක්කද පුතේ ආපුයි. තේරුණා? තේරෙන්න ඕන. හරි. තේරෙන්න ඕන. හරි. තේරෙන්න ඕන ඒ සුළු කිරීම. හරි. එතකොට ෆයිනලි පුතා උත්තරේ එතන පොඩ්ඩක් සඳහන් කරන්න ඉස්සලම සුළු කිරීම අරගෙන ලියාගමුකෝ අපි එහා පැත්තේ. මෙතන සුළු කරන්න තියෙනවා දැන් 1.99 වැඩි කිරීම 10 ඍණ 23 මෙතන. මෙතන බෙදන්න ඕන කීයද 12. මෙතනින් දාන්න උත්තරය සමානයි. ලියන්න සමානයි උඩ එකේ උඩ රෝ එකේ සමානයි මේක ලියන්න. බිංදුවයි දශම 1.658 ලියන්න. 0.16558 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඔව් මෙතන ඒ උඩ එකට ඔකේ තියෙන විදිහටම ලියන්න පෙන්නන්නම් කොහේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. බෙදීම 12. ඒක ඉස්සරහින් ලියනවා 0.16යි 5යි 8 වැඩි කිරීම 10 ඍණ 23යි. ඊළඟ රූලට එනවා හරි ඊළඟ රූලෙන් 1.65 ඔහොමනේ තියෙන්නේ. ආයේ මෙතන තව එකක් ලියමු. මෙතන තව එකක් ලියමු. 1.658 වැඩි කිරීම 10 ඍණ 24යි. දැන් මෙතන වට යනවා දශම ස්ථානය. මෙතන 6 තියෙන්නේ. ඊළඟට මෙතන දශම ස්ථාන දෙකකට අපි වට යන්නේ බලා ගන්න. දශම ස්ථාන දෙකකට වට යන්නේ. දශම ස්ථාන දෙකකට වට යනකොට කවුරු ගැනද හිතන්නේ පුතා? මේ දෙවෙනියට ඉන්න සංඛ්‍යාව කීයද? 5. දෙවෙනියට ඉන්න කවුද? 5. ඊළඟට බලනවා කවුද? තුන්වෙනියා. කීයද කියන්නේ? 8. මෙයා නිකන් හරි දෙක වුණා නම් මොකද වෙන්නේ? මෙයාගේමයි ලියන්නේ. මෙයා දැන් 5ට වඩා වැඩි. ඒක නිසා මෙයා 8 තියෙන්නේ. දැන් ලියන්න පුළුවන් ඔයාට කීයද පුතා? 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි. ඔතන 1.67 කියන්නේ ඒක වැරදිලා වැදිච්ච එකක්. 1.6 උත්තරය 1.66 වැඩි කිරීම 10 ඍණ 24. අර ඩිබේට්ස් කරන්න තෝඩි වල. මේ ටිකම මෙතනට ගන්න මේ ඩිබේට්ස් කරන්න. කොහමද හදාගත්තා? කෙලිම කමාර කරත් හරි. තේරුණාද පොඩි? ඈ මෙයා තේරුණා කිසිද? බලමු ආ ගණන් හදනකොට තමයි එනවා.
හරි. බලන්න වගීෂා හරිද තේරුණාද? ඔන්ලයින් දරුවෝ අතුසන් මන් තේරුණාද? තේරුණාද පුතේ? සුළු කිරිල්ල තේරුණා. හරි. කටුණත් ආපහු එන්න. හරි. කටුණත් ආපහු ලින්ක් එක ක්ලික් කරන්න. දැන් බලන්න. තව ක්‍රමයක් කියන්නම්. සුළු කරන්න තියෙන්නේ එක මේ බලන්න පුතේ. 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් බෙදන්න තියෙන්නේ 12. කොහොමද කියන්නේ? කොහොම බලන්න. සමහරු එකපාරට කරන්න අමාරුයි මේ දශම ස්ථාන තියෙන නිසා. එහෙම වුණාම උඩයි යටයි ඕනනම් ඉතින් Tamanට වැඩි කරගන්න ඕන නම් උඩයි යටයි දෙකම මෙතන දශම ස්ථාන දෙකක් ඉන්නවා 100න් වැඩි කරනවා. උඩයි යටයි දෙකම මොකද කරන්නේ 100න් වැඩි කරනවා. එතකොට මේ දශම ස්ථානේ නැති වෙනවා. මෙතන උඩ එනවා කීයද 199. හරි. මෙතන 10 ඍණ 23. දැන් මෙයා ඉවරයි මෙතනින් ගියා. මෙතන 10 දෙකේ බලය ඕනනම් මෙහෙන් ගියා ගන්න. 100. 12න් බෙදන්න තියෙනවා. තේරුණා? 199 12න් බෙදන්න. හරි. 199 12. මෙතන 12 වරක් 1යි. එතකොට 12 වරක් 1 12යි 79 12 වරක් 6යි. 72යි. ආයි 70ට 12 වරක් 5යි. ආයි එතකොට මෙතන දශම ස්ථානේ එනවා දැන්. හරි 12 බෙදනකොට දැන් 12 වරක් 1 12යි 79ට 12 වරක් 6යි. එතකොට ඉතුරු ටිකට යන්නේ දශම ස්ථානේ. ඊළඟට බලනවා ඊළඟට 12 වරක් 5යි. එතකොට 60යි. මේ තියෙන 199 බෙදීම 12. 12 වරක් 1 12යි 79ට 12 වරක් 79ට 12 වරක් 6යි. 72යි ආයි 70ට 12 වරක් 5යි. 60යි. කොහොමනේ? තව උන්නා මෙතන එතකොට 100යි. 12 වරක් 8යි. එතකොට එන්නේ 16.5ට වැඩි කිරීම. දැන් මෙතන 10 ඍණ මෙයා උඩට යනකොට 10 ඍණ 25 වෙනවා. 10 ඍණ 25. දැන් ඉස්සල්ලා බැලුවේ කොයි පැත්තටද? මෙහෙට. දැන් පන්නන්නේ කොහෙටද? මෙහෙට. මේ 16.5යි කියන්නේ 1.65යි වැඩි කිරීම 10යි පළවෙනි බල. වැඩි කිරීම පුතා 10 ඍණ 25. මේ ඍණ 25න් මෙතන එක ගියාම කීයද පුතා? 10 ඍණ 24යි.